ක්‍රිස්තු සංවිධානය තුළ මා ප්‍රිය සහෝදර සහෝදරියනි ආදරණීය දූ දරුවනි මම දවසක් YouTube එකේ වීඩියෝ එකක් දැක්කා. ඊටාම දුක හිතෙන හදවත සංවේදී වෙන වීඩියෝවක්. අපි දන්නා මනුෂ්‍ය ජීවිතේ අත්‍යවශ්‍යම දේවල් තමයි ජලය, ආහාර පාන, ඒ වගේම හිසට සෙවන. අපි දුක මේ දේවල් මිනිස්සෙක්ට නැති වුණා කියලා. මේ ලෝකේ මිනිස්සෙක්ට ජීවත් වෙන්න බෑ. වතුර නැතුව මිනිස්සෙක්ට ජීවත් වෙන්න බෑ. ආහාර නැතුව මිනිස්සෙක්ට ජීවත් වෙන්න බෑ. එතකොට මේ YouTube එකේ මේ මම දැකපු වීඩියෝ එක, බලපු වීඩියෝ එක ආහාර සම්බන්ධව. ඒ වීඩියෝ එක අවසානයේදී තිබුණා පුදුමාකාර දෙයක්. ඒ තමයි දවසකට මේ ලෝකේ ආහාර නැතුව 25000කට අධික පිරිසක් මිය යනවා කියලා. වීඩියෝ එක ආරම්භයේ මෙන්න මේ වගේ දෙයක් සිදු වෙන්නේ. එක තාත්තා කෙනෙක් තමාගේ පාපෙදී කෝඩයක් අරගෙන මේ තාත්තා ගමන් කරනවා. ගමන් කරලා තියෙන්නේ ලොකු හෝටලයකට. මේ තාත්තා ගමන් කරනවා හෝටලයකට තමයි ගමන් කරන්නේ. හෝටලයකට ගිහිල්ලා ඒ වීඩියෝ පෙන්නනවා. හෝටලේ ඉන්න වැඩ කරන සේවකයෙක් හමු වෙනවා. ඒ සේවකයා අතින් පෙන්නනවා එක්තරා පැත්තක්. ඒ පැත්තට යනවා. ඒ පැත්තට ගියාම තියෙන්නේ මේ හෝටලේට කෑම කන්නාව මිනිස්සු කාලා ඉතුරු වෙච්ච කුණු භාජන. කාලා ඉතුරු වුණු කෑම දාලා තියෙන කුණු භාජන. මේ මිනිස්සයා මොකද කරන්නේ? මේ තාත්තා මොකද කරන්නේ? තමාගේ කූඩය විවෘත කරලා මේ මිනිස්සු කාලා ඉතුරු වෙච්ච මේ කෑම තියෙන මේ කූඩ එකින් එක අරගෙන මේ වගේ නැවතත් පරිභෝජනය කරන්නට පුළුවන්, කන්න පුළුවන්. සමහර මස් කෑලි තියෙනවා ඒ වගේ මස් ඒ විදියටම ඉතුරු වෙලා තියෙනවා. කන්න පුළුවන් බත් ඇට, කන්න පුළුවන් එළවලු, මේ හැම දෙයක්ම මේ තාත්තගේ කූඩේට දමා ගන්නවා. මේ කූඩේට දමාගෙන මේ තාත්තා නැවතත් මේ තාත්තගේ ගෙදර, මේ මිනිහයාගේ ගෙදරට යනවා. ගෙදරට ගියාම මේ ගෙදර ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා ඉන්නවා. ප්‍රාදර සහෝදර සහෝදරයනි ආදරණීය දූ දරුවනි, ඊටාම සංවේදී, ඊටාම දුක හිතෙන ඈට කඳුලක් කියන දසුණක්. මේ අය නිවසේ කෑම කන ඒ මේසෙ උඩින් මේ කෑම ටික තියලා දරුවන්ට කොච්චර බඩගිනිද කියලා ඒ වීඩියෝ එක පෙන්නනවා. මේ දරුවෝ කෑම දකිද්දි මේ දරුවන්ගේ කුසල්ලනවා, බඩ අල්ලනවා. ඒ කෑම දකිද්දි ඉවසිල්ලක් නැහැ. ඒ කෑම කන්න එච්චරටම බඩගින්න, ආහාර නැතුව දුක් විඳින දරුවෝ පවුලක්. පස්සේ මේ තාත්තා මේ කෑම ටික මේ මේසේ උඩින් ටේබල් එක උඩින් තිබ්බට පස්සේ මේ දරුවෝ අත දාලා ඉක්මනට ගන්න යද්දි තාත්තා කියනවා නෑ, අපි දෙවියන් වහන්සේට යාඥා කරලා තමයි, මොකද මේ කෑම අපිට දුන්නේ දෙවියන් වහන්සේ, උන්වහන්සේට ස්තුති කරලා තමයි අපි මේ කෑම අනුභව කරන්න ඕනේ කියලා. මේගොල්ලෝ යාඥා කරලා අත් එක්ක වැඳගෙන යාඥා කරලා හරි ආසාවෙන් ඒ ආහාර අනුභව කරනවා. ප්‍රියදර සහෝදර සහෝදරියනි ආදරණීය දූ දරුවනි, මනුෂ්‍යයන් විදියට කෙනෙක් කාලා ඉතුරු වෙන කූඩවල, කුණු භාජනවල තියෙන ආහාර අපිට අනුභව කරන්නට පුළුවන්ද? ප්‍රියදර සහෝදර සහෝදරියනි ආදරණීය දූ දරුවනි, අපිට හරිම අපහසු දෙයක්, අපේ ජීවිතේ නොකරන දෙයක්. නමුත් මේ වීඩියෝ තුළ අපිට ලොකු දෙයක් කියන්නට උත්සාහ කරනවා. ඒ තමයි ඔබගේ ජීවිතේ ආහාර කියන දේවල් නැස්ති කරන්නට ඕනේ නැහැ. බලන්න අද ශුද්ධ සුපුරත ජේසුස් 5000කට කෑම දෙනවා. මේ අවස්ථාව අපි දකිනවා මේ අය ආහාර අනුභව කරලා තව කූඩා කීපයක් ඉතුරු කරගන්නවා. එතකොට මොකද්ද මෙතනින් කියන්නට උත්සාහ කරන්නේ? ජේසුස් මේ කරපු ප්‍රාතිහාර්යය තුළ ලබා දුන්නු ආහාර මේ මිනිස්සු නාස්ති කරේ නැහැ. අවශ්‍ය ප්‍රමාණයට පරිභෝජනය කරා. ඉතුරු වුණා. ඉතුරු වෙච්ච ඒවා විසි කරේ නැහැ.
ඒ අය එකතු කරලා තවත් කූඩ කීපයක් හදාගත්තා. ඒක නිසා ප්‍රියාදර සහෝදර සහෝදරයනි ආදරණීය දරුවනේ අපිත් අපේ ජීවිතය තුළ සමහරලාට ආහාර හිඟයි කියනවා, ආහාර නැහැ කියනවා. මොකක්ද ඒකට හේතුව? අපි ආහාර අනුභව කරනවා. අපි සමහරලාට ආහාර විසික් කරනවා. විසික් කිරීමේ ප්‍රතිඵලයක් තමයි ආහාර හිඟය. ඒක නිසා ජේසුස් ඔබට මට ලස්සන පාඩමක් උගන්වනවා. අවශ්‍ය ප්‍රමාණයට පරිභෝජනය කරලා ඉතුරු වෙන කෑම තව කෙනෙකුගේ කුස පුරවන්නට තියන්න කියලා බලන්න. මේ ලෝකේ දියුණු වෙච්ච සමහර රටවල් ඒ අය වැඩිපුර ආහාර නිෂ්පාදනය කරලා අවසානයේදී මුදල් එක්ක මේ භාණ්ඩ වල මිල පාලනය කරගන්න මහා මුහුදට මේ ආහාර ගිහිල්ලා දානවා, විනාශ කරලා දානවා. කොච්චර පාපයක්ද, කොච්චර විනාශයක්ද? ඒක නිසා අපි අද දවසේ ජේසුස් ගන්නන විදියට ආහාර සුරක්ෂිතව තව කෙනෙකුට ප්‍රයෝජනවත් වෙන විදියට ආහාර පරිස්සම් කරගන්න. තව කෙනෙකුගේ පරිභෝජනය සඳහා ආහාර ඉතුරු කරන්නට, බෙදා ගන්නට අපිට ලස්සන හදවතක් දෙන්නට කියලා අපි ආශා කරමු.